හෝ කොහෙද යන්නේ? පොඩ්ඩක් ඔයාට වැදගත් වෙන වීඩියෝ එකක් චුට්ටක් නතර වෙලා බලන්න. ඔයාටත් මේ වගේ දෙයක් වුණොත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. කටුනායකින් බැස්සම ලගේජ් එක නැති වෙලා ඔයා මොකද කරන්නේ? හැමෝම නොදන්න වන්දිය ගන්න රහස මෙන්න. අපි ලංකාවේ අය සාමාන්‍යයෙන් හරිම නිහතමානී මිනිස්සු. කටුනායක එයාපෝට් එකේ බෙල්ට් එක ගාව පැයක් බලන් ඉඳලා තමන්ගේ පෙට්ටිය නැති වුණාම අපි හිතන්නේ මේක මගේ කරුමේ කියලා. එහෙම නැත්තම් එයා ලයින් එකකින් දෙන රුපියල් 5000ක වවුචර් එකකට හරි නැත්තම් නිකන් දෙන සෑන්ඩ්විච් එකකට හරි හිත හදාගෙන අපි ගෙදර යනවා. හැබැයි ඔයා දන්නවද? ඔයා ඒ කරන්නේ ලක්ෂ 6ක විතර වටිනා බයික් එකක් BIA එකේ පාර ඉවුරේ දාලා එනවා වගේ වැඩක් කියලා. ඔව්, ඔබ ගුවන් තොටුපොළෙන් එළියට එන්න කලින් එකම එක කොලයක් පුරවන්නේ නැති නිසා ඔයාට නීතියෙන් හිමි ලොකු සල්ලියක් ඔයාට නැති වෙනවා. අද මම මේ කියන්නේ ලංකාවේ 99%ක් සංචාරකයෝ නෙදන්න, විශේෂයෙන්ම සයිප්‍රස්, ඩුබායි, ඉතාලි හරි එංගලන්තේ ඉඳන් එන අපේ පිටරට ඉන්න සහෝදර සහෝදරියෝ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ මොන්ට්‍රියල් කන්වෙන්ෂන් කියන නීතිය ගැන. ලෝකේ ඕනම ගුවන් සමාගමකට මේ නීතිය බලපානවා. ඔබේ ලගේජ් එක එයාලයින් එකකින් නැති කරොත් ඔවුන් ඔබට උපරිම වශයෙන් SDR 1510ක මුදලක් ගෙවන්න බැඳී සිටිනවා. 2026 මැයි මාසයේ රුපියල් වල වටිනාකම අනුව ඒක හරියටම රුපියල් 6,04,000කට වැඩි. මේ මුදල ගන්න ඔබට සම්පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි ගොඩක් අය මේක ගන්නෙ නැත්තේ ඇයි? එයාලයින් එකේ මේක රහසක් විදිහට තියාගන්නවා. තවත් පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඔබේ බෑග් එක එනකල් දවස් 2-3ක් යනවා නම් ඒ දවස් ටිකේ ඔයාට අඳින්න ඕනේ කරන ඇඳුම්, ක්ලෝත්ස් සහ ටොයිලට්‍රීස් ගන්න යන වියදම ගෙවන්න ඕනෙත් එයාලයින් එකෙන්. ඒකට ඔයා කරන්න ඕනේ බඩු ගන්න බිල් ටික පරිස්සම් කරලා තියෙන එක විතරයි. ඔයා එන්නේ සයිප්‍රස් හරි යුරෝපා රටක ඉඳන් නම් EU. එහෙම නැත්නම් ඔයා ඉන්නේ යුරෝපීය ගුවන් සමාගමක නම්. උදාහරණයක් විදිහට කතාර් එයාවේස් වගේ යුරෝපයට පියාසර කරන ඒවා. පැය 4කට වඩා ෆ්ලයිට් එක පරක්කු වුණොත් ඔයාට අත්තටම යුරෝ 600ක් ලක්ෂ 2.2ක් ගන්න පුළුවන්. ඒක ටිකට් එකට ගෙවපු සල්ලි නෙවෙයි. ඔයාගේ කාලේ අපතේ ගියාට ලැබෙන දඩ මුදලක්. හැබැයි මේ සල්ලි ටික ගන්න ඔයා කරන්න ඕන ලොකුම දේ තමයි property irregularity report නැත්තම් PIR කියන රතු පාට ලාංඡනයේ තියෙන කොලේ පුරවන එක. ඔයා එයාපෝට් එකේ බඩු නැති වුණාම ඒ බෙල්ට් එක ගාව ඉන්න බැගේජ් කවුන්ටර් එකට ගිහින් මේ PIR කොපිය ගන්න නැතුව එළියට ආවොත් පස්සේ කාටවත් ඔප්පු කරන්න බෑ ඔයාගේ බෑග් එක නැති වුණා කියලා. එතකොට ඉන්ෂුරන්ස් එකවත් එයාලයින් එකවත් ඔයාට සත්‍යයක්වත් ගෙවන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න බෑග් එකට මොකක් හරි හානියක් වෙලා පෙට්ටියේ රෝද කැඩිලා හරි ලොක් කඩලා හරි නම් ඔයාට පැමිණිලි කරන්න තියෙන්නේ දවස් 7ක් විතරයි. එතනින් පස්සේ ඔයාගේ අයිතිය ඉවරයි. පස්සේ කාලෙක වුණත් වැඩක් වෙන නිසා මේ ලීගල් ස්ටෙප්ස් 5 ස්ටෙප්ස් දැම්ම සේව් කරලා තියාගන්න. ඔබේ දිනුම තහවුරු කරගන්න පියවර 5. බෙල්ට් එකකින් බෑග් එක ආවේ නැත්නම් වහාම බැගේජ් සර්විස් කවුන්ටර් එකට යන්න. එළියට යන්න එපා. PIR property irregularity report පෝරමිය පුරවා එහි රිසීට් එක සහ ෆයිල් නම්බර් එක ෆෝන් එකකින් ෆොටෝ එකක් ගන්න. බෑග් එක ඉනකල් අඳින්න ඇඳුම් ගන්නවා නම් මධ්‍යස්ථ මිලකට බඩු අරන් ඒ හැම එකකම ඉන්වොයිසස් පරිස්සම් කරගන්න. දින 21ක් ඇතුළත ලිඛිතව ක්ලීම් එක යාලයින් එකට එවන්න. ශ්‍රී ලංකන් එකේ නම් cus.bge@srilankan.com. අවුරුදු 2ක් ඇතුළත උසාවි යන්න උනත් ඔබට අයිතිය තියෙනවා. MC99 නීතිය යටතේ.